සයුරින් පන්නපු අදුරේ දෙවගන ඉර බැසගෙන යන ගුම්මන් යාමේ සයුරේ රළ දෙබෑ කරගෙන ලේ පිපාසයකින් යන වියරු වැටුණු මොරෙක් ගැන අහලා තියෙනවද? මේක නිකම්ම යන්ත්‍රයක් ගැන කතාවක් නෙමෙයි. මේක තාර් පාරවල් රුධිරයෙන් තෙත් කරන සුළඟත් එක්ක ඔට්ටු අල්ලන යාන්ත්‍රික විලෝපිකයෙක්ගේ ආධිපත්‍ය පිළිබඳ කතාවක්. මේ තමයි ජර්මානු ඉංජිනේරු විද්‍යාවේ පරමාධිපත්‍ය BMW S1000RR. අපි යමු කාලේ වැලිතලාවෙන් වැසිලා ගිය 2009 වසරට. ජපානයේ යෝධයන් සුපර්බයික් ලෝගිය පාලනය කරද්දී ජර්මානියේ BMW සමාගම රහසිගතව නිර්මාණය කළ මේ ව්‍යාපෘතියට ඔවුන් නම දුන්නේ කෝඩ් 0 කියලා. ඒ කියන්නේ වේගයේ සහ තාක්ෂණයේ සියලුම පැරණි වාර්තා බිඳුවටම බස්සලා අලුත් ඉතිහාසයක් ලියන්න ආපු යක්ෂයා. එදා ඉඳන් අද වෙනකන් ලෝකයේ ඕනෑම ට්‍රැක් එකක ඕනෑම පාරක භීෂණය පතුරවන්නේ මේ මෘගයා සමත් වුණා. හැබැයි ඇයි මේකට ජර්මානු විලූපිකයා කියන්නේ? මේකේ තියෙන ඒ අසමමිතික S2යි එන්ජිම සිසිල් කරන්න දෙපැත්තෙන් තියෙන ඒ මෝරෙකුගේ කර්මල් වෙනි විවර ගිල්ස් ටික දිහා බැලුවම ඔයාට පේන්නේ පාරක් ගානේ ගොදුරු සොයන මාරාන්තික මෝරෙක්වයි. මේ අධිරාජගේ පපුව ඇතුලේ පණ ගැහෙන්නේ CC 999ක ඉන්ලයින් 4 එන්ජිමකින්. හැබැයි මේකේ තියෙන සුවිශේෂීම රහස තමයි BMW shift cam ටෙක්නොලොජි එක. එන්ජිම අඩු RPM එකකදී වුණත් වැඩි RPM එකකදී වුණත් කිසිම අඩුවක් නැතිව අශ්වබල 207ක මාරාන්තික ජවයක් පාරට මුදා හරින්න මේ ටෙක්නොලොජිය සමත් වෙනවා. ඔය ඇක්සලරේටර් එක අඹරද්දී සුළඟ පීරගෙන යන ඒ සද්දය. ඒක තමයි සැබෑ වෙලොසිටි මැෂින් එකක හඬ. දැන් බලමු මේ විලෝපිකයාගේ පාලනය ගැන. BMW මෝටරාඩ් සමාගම මේ බයික් එකට ලබා දීලා තියෙන වින්ග්ලට්ස් නිසා පැයට කිලෝමීටර් 300 සීමාවට යද්දී බයික් එක පාරේ තද කරලා තියාගන්න පුදුම හැකියාවක් තියෙනවා. මේකේ තියෙන ABS Pro, Dynamic Traction Control සහ Wheelie Control වගේ තාක්ෂණයන් නිසා ඔයා පාරේ යනකොට ඔයාට දැනෙන්නේ ඔයා යාන්ත්‍රික දෙවියෙක්ගේ ආරක්ෂාව යටතේ ඉන්නවා වගේ හැඟීමක්. ඉදිරිපස තියෙන ඒ දැවැන්ත M brakes පද්ධතිය නිසා ඕනෑම වේගයකදී වුණත් මේ මෘගයාව එක තැන නතර කරගන්න ඔයාට පුළුවන්. මේකේ තියෙන TFT ඩිස්ප්ලේ එක හරියක ෆයිටර් ජෙට් එකක කොක්පිට් එකක් වගේ. නමුත් මතක තියාගන්න BMW S1000RR එකක් පදිනවා කියන්නේ ඒක ලොකු වගකීමක්. මේකේ තියෙන තාක්ෂණය හීලා කරගන්න නම් ඔයා සැබෑ වැඩකාරයෙක් වෙන්න ඕනේ. නඩත්තුව ගැන කතා කරොත් ජර්මානු ප්‍රමාණයට අනුව මේක රැකගන්න එක ලේසි නැහැ. හැබැයි ඉතින් ලෝකයේ තියෙන බුද්ධිමත්ම විලෝපිකයා ඔයාගේ යටතේ ඉන්නවා කියන්නේ ඒක අසමන්‍ය අභිමානයක්. කලාවයි තාක්ෂණයයි මාරාන්තික වේගයයි එකට මුසු වෙලා මේ වගේ තවත් වෙලොසිටි මැෂින් එකක් ආයේ කවදාවත් බිහි වෙන්නේ නැහැ. මේක සැබෑ යාන්ත්‍රික පරමාධිපත්‍යයක්. ඔයාට ඕනේ සුළඟට වඩා වේගයෙන් පාරේ යන හැම එකෙක්ගේම ඇස් නතර කරවන්න පුරුවන් බලයක් නම් BMW S1000RR කියන්නේ ඔයාගේ ඒ සැබෑ සිහිනයයි.